Hello friends, welcome to Rexter Gaming YouTube channel. ඉතින් අද නම් ඔයාලා මේ එකතු වෙන්නේ ගේම් ප්ලේ එකක් එක්ක නම් නෙමෙයි. අද මම පොඩ්ඩක් ඔයාලට මේකේ තියෙන graphic setting පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න තමයි ආවේ. මොකද ඔයාලා කියලා තිබ්බා මගේ graphic හොඳයි, හොඳ ගේම් ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. එතකොට සමහර කට්ටිය settings ටික ඉල්ලලා තිබ්බා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඒ අයට වැදගත් වෙයි කියලා ගොඩක්. මම මගේ උපරිමයෙන් ඔයාලට සහයෝගය දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව ගේම් එකේ setup එකට ගිහිල්ලා බලමු. අපි මොනවාද change කරගන්න ඕනේ කියලා. ඒ වගේම ඔයාලට කියන්න ඕනේ මම ඇත්තටම high end device එකකින් මේක play කරන්නේ. මම මගේ gaming setup එක දාන්නම් මේත් එකම පැත්තකින්. මගේ ඇත්තටම mid range PC build එකක් තමයි තියෙන්නේ. ඉතින් මම ඒකෙන් පුළුවන් විදියට ප්ලේ කරනවා මේක දැන්ටමත් රෙකෝඩින් කරන ගමන්. ඉතින් ඔයාලටත් ඔයාලගේ PC build එක අනුව මේවා වැදගත් වෙයි කියලා මම හිතනවා. අපි ඉතින් වැඩි කතා නැතුව setting පැත්තට ගිහිල්ලා බලමු. පොඩි අප්ඩේට් එකක් යන ගමන් තියෙන්නේ. අප්ඩේට් වුණු ගමන් අපි ගිහිල්ලා බලමු gaming interface එක කොහොමද කියලා. load වෙනවා. හරි. ඉතින් ඔයාලට පේනවා ඇති ආක් එකේ ලෝගෝ එක තනි කරම ක්‍රිස්මස් සීසන් එකට චේන්ජ් කරලා තියෙන මේගොල්ලෝ. වින්ටර් වොන්ඩර්ලෑන්ඩ් කියලා. අපි ඉතින් මේකෙන් පස්සෙන වීඩියෝ එකේ හරි මම අනිවාර්යෙන් try එකක් දෙනවා සැන්ටා වල්ල ගන්න. හරි අපි අද ආවේ ඒකට නෙමෙයිනේ. අපි බලමු මේකේ තියෙන setup එක කොහොමද කියලා. හරි. ඉතින් අපි අද කතා කරන්නේ ගේම් එකේ මේන්න පාර්ට් එකක් වෙන graphic setting සම්බන්ධව. ඉතින් graphic quality කියන්නේ ගේම් එකේ overall look එක. ඉතින් මම මෙහෙම කියන්නම්. අපි graphic low setting දැම්මොත් අපිට FPS වැඩියෙන් ගන්න පුළුවන්. ඒක okay. නමුත් ඒ වුණාට ගේම් එකේ තියෙන graphic details අඩුයි. අපි ඒ වගේම තමයි graphic quality high දැම්මොත් visual smooth ඒ වගේම ලස්සනයි. නමුත් අපේ setup එකේ තියෙන GPU load එක වැඩි. ඉතින් ඒකෙන් සමහර විට ගේම් එක crash වෙලා යන්න පුළුවන්. අපි අපේ භාෂාවෙන් කතා කරමු. ඉතින් කෙලිම එළියට විසික් කරලා යන්න පුළුවන් ගේම් එකේ. ඉතින් ඒ වගේම medium කියන මේ range එක ගත්තොත් සාමාන්‍යයෙන් mid range PC වලට විශේෂයෙන් මම මේ කතා කරන්නේ වැඩි හරියක් mid range PC එකට හරියන setup එකක් ගැන. ඉතින් මොකද මගේ තියෙන්නේ mid range PC එකක් නේ. ඉතින් අපි medium දැම්මොත් graphic quality graphic උත් හොඳයි. performance balance ඒකත් okay. ඉතින් ඒ වගේම තමයි අපිට smoothly game එක run කරගෙන යන්න පුළුවන්. අපිට graphic setting හදාගන්න පුළුවන් මෙතන options කියලා එකක් තියෙනවා. අපි ඒකට ගියාම ඔන්න තියෙනවා අපේ options ටික. ඉතින් friends අපි game එකේ තියෙන graphic part එක ගත්තොත් අපේ main part එක ඔයාලට පේනවා මුලින්ම තියෙනවා resolution. ඉතින් මෙතන අපිට resolution එක use කරන්න පුළුවන්. ඔයාලගේ monitor එකේ native resolution එකට set කරගත්තා නම් අපිට game එක smooth ඒ වගේම clear play කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් වැරදි resolution එකක් දැම්මොත් game එක blur pixelated වගේ පේන්න පුළුවන්. ඉතින් ඔයාලා මතක ඇතුව ඕනම game එකක මං හිතන්නේ resolution එක set කරගන්නවා නම් resolution setting හදාගන්න ඔයාලගේ monitor එකේ native resolution එකටම ඒක ගොඩක් වැදගත්. ඉතින් ඊළඟට අපි ගත්තොත් window mode එක. window mode එක මම full screen දාලා තියෙන්නේ. ඒ වගේම තමයි මෙතන graphic quality කියලා තියෙනවා. ඔයාලට මේවා 1 by 1 හදන්න කම්මැලි නම් මේගොල්ලෝ option එකක් දීලා තියෙනවා. low graphic දාන්න පුළුවන්. එතකොට මේ ටික මේ විදිහට change වෙනවා. ඒ වගේම තමයි අපි medium දැම්මොත් ඔන්න දැක්කද ඒ setting ටික change වෙනවා. ඔයාලට මේවා එකින් එක change කරගන්න කම්මැලි වගේ නම් මෙහෙම දාලා ගහන්නත් පුළුවන් මේ game එක. ඉතින් අපි මේක දැන්ට graphic quality කියන එක custom දාගන්නවා. මොකද අපි මේ ටික customize කරගන්න හින්දා. ඒ වගේම resolution scale එක මේක අපිට game එකේ auto දීලා තියෙන්නේ මේ වගේ value එකක්. ඒ කියන්නේ මම හිතන්නේ 75ක් වගේ. නමුත් මම මේක play කරද්දී 100% දානවා. හේතුව අපි මේක 100% දැම්මොත්
අපිට හොඳ ගේම් ප්ලේ එකක් විඳින්න පුළුවන්. ඊළඟට මෙතන ඊළඟ ඔප්ෂන් එක තියෙනවා අපිට World Tile Buffers. මම මේක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. ඔයාලා දන්නවා ඕනම ගේම් එකක මැප් එකේ කොටස්, ඒ කියන්නේ ටයිල්ස් වලට කැඩිලා තියෙන්නේ. ඉතින් මේවා කලින්ම ලෝඩ් කරලා RAM එකේ තියාගන්න එකට තමයි කියන්නේ මෙන්න මේ World Tile Buffers setting එක. ඉතින් මේ World Tile Buffers එක ගැන සරලවම කියනවා නම් player move වෙද්දි, ඒ කියන්නේ අපේ player ඉදිරියට ගමන් කරද්දි ඉදිරියේ තියෙන ඕනම පාර්ට් එකක්, මැප් එකේ තියෙන පාර්ට් එකක් වෙන්න පුළුවන්, ඩයිනෝ කෙනෙක් වෙන්න පුළුවන්, වගේම අපි බිල්ඩ් කරපු දෙයක් වෙන්න පුළුවන්. මේවා කලින්ම මෙමරි එකට ලෝඩ් කරලා තියාගන්න එකට තමයි මේ setting එක තියෙන්නේ. ඉතින් World Tile Buffers කියන එක ලෝ දාගන්න පුළුවන් RAM එක අඩු PC එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මම recommend කරන්නේ ලෝ දාගන්න. ඒ වගේම සාමාන්‍යයෙන් 16GB වගේ RAM එකක් තියෙනවා නම් high දාගත්තට කමක් නැහැ. ඉතින් ඇයි මේ setting එක වැදගත් වෙන්නේ කියනවා නම් ඔයාලා දන්නවා මම දැන් මේ ගේම් ප්ලේ එක රෙකෝඩ් කරද්දි ෆාස්ට් ට්‍රැවලින් කරනවා, ඒ වගේම ඩයිනෝලත් එක පියාඹනවා, මැප් එක එක්ස්ප්ලෝර් කරනවා. ඉතින් මේ වගේ වෙලාවට මම රෙකෝඩ් කරන ගමන් එකපාරට කොහෙට හරි මූව් වෙද්දි ඒ ඉස්සරහා තියෙන දේවල් ලෝඩ් වෙන්න ටයිම් එකක් යනවා නම් එතකොට සමහරක් විට මගේ FPS drop වෙන්න පුළුවන්. ඒ වගේම lag වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් මාව freeze වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේක අඩු කරගන්න මේ setting එක help කරනවා අපිට. ඉතින් නමුත් RAM එක අඩු PC වලට නම් high දැම්මොත් සමහරකට game එක crash වෙන්න පුළුවන්. ඒකින්ද අඩු RAM එකක් තියෙනවා නම් අනිවාර්යෙන් low දාලා play කරන්න. ඉතින් ඒ වගේම තමයි ඊළඟ option එකට ගියොත් view distance තියෙනවා. ඉතින් මෙතන view distance මම use කරන්නේ medium. view distance කියන්නේ object, trees, mountain කියන්නේ ඕනම දෙයක් දුරට පේන ප්‍රමාණය control කරන setting එක. ඒ කියන්නේ අපි මෙතන ඉඳන් මුහුද ඈත ඉන්න සතෙක් දිහා බැලුවොත්, මුහුදෙන් එහා එක්කෝ ඉන්න සතෙක් දිහා බැලුවොත් අන්න ඒක අපිට පේන view quality එක change කරන setting එක තමයි මේ view distance කියන setting එක. ඉතින් මේක low දැම්මොත් දුර object load වෙන්නේ පරක්කු වෙලා. කියන්නේ load වෙනවා හොරයි. එතකොට ඒ වගේම තමයි high දැම්මොත් දුර details හොඳට පේනවා. ඒ වගේම තමයි හැබැයි GPU usage එකත් වැඩි වෙනවා. ඉතින් මම recommend කරන්නේ මේක නම් medium දාගන්න. මොකද මේක medium දැම්මොත් visibility balance ඒ වගේම FPS උත් අපිට හොඳ තත්ත්වයක තියාගන්න පුළුවන්. ඊළඟට ඊළඟ option එක තියෙනවා anti aliasing. ඉතින් මේකෙන් වෙන්නේ game එකේ තියෙන object, trees, dinos, building වල edges smooth කරනවා. ඉතින් මම මේකට නම් medium recommend කරනවා. මොකද ගොඩක් players-ලා best balance එකක් තියාගන්න මේක medium තමයි දාලා තියාගන්නේ. ඒ වගේම තමයි ඊළඟට තියෙන option එක post processing. post processing එක ගත්තොත් glow, blur, depth effects වගේ visual effects control කරන setting එකක් තමයි මේ post processing කියන්නේ. ඉතින් මේක high දැම්මොත් game play එක cinematic වගේ පේනවා. නමුත් FPS drop වෙන්න පුළුවන්. මම කතා කරන්නේ mid range PC ගැන. high end PC වලට නම් මේක issue එකක් වෙන්නේ නැහැ. නමුත් බලලා මේ setting ටික setup කරගන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඊළඟට අපි ගත්තොත් අපිට තියෙනවා shadows part එක. shadows part එක ගත්තොත් ඇත්තටම මම නම් game plays record කරනවා හින්දා ඇත්තටම shadows වල මට quality එකක් අවශ්‍යම නැහැ. තිබ්බනම් හොඳයි. තිබ්බනම් realistic ගතිය වැඩි, ලස්සනයි game play එක. නමුත් අර FPS issues තියෙනවා නම් අනිවාර්යෙන් මේ දෙක low දාගන්න. ඉතින් මම record කරන ඉඳලා මට FPS ඕනේ වැඩිපුර. ඉතින් ඒකින්ද මම මේ දෙකම low දාලා තින්නේ. ඉතින් ඔයාලගේ choice එක අනුව ඔයාලට shadows තියෙනවා නම් නිකන් ඇත්තටම game එක ලස්සනයි වගේ පේනවා නම් shadows දාගත්තට කමක් නැහැ. සාමාන්‍ය medium වගේ range එකට. ඉතින් මට FPS වැඩිපුර ඕනේ හින්දා මම low දාන්නේ. ඊළඟට වැදගත් part එකක් තව textures. textures කියන්නේ surfaces, ඒ කියන්නේ rocks, dinos, building වගේ දේවල් sharpness
පෙන්නන එක එක කන්ට්‍රෝල් කරන සෙටින් එක තමා ටෙක්චර්ස් කියන්නේ. ඉතින් VG usage එක වැඩි මේක අපි ඇත්තටම high දාගත්තොත් ඉතින් ඒ වගේම තමයි මම උනාට recommend කරන්නේ high. ඔයාලට මගේ වගේ 1066GB වගේ ඊටත් වඩා හොඳ VG එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ටෙක්චර්ස් එක high දාගන්න no problem. ඉතින් low දැම්මොත් මොකද වෙන්නේ මේකේ ගේම් එකේ තියෙන details blur වෙන්න පුළුවන්. ඉතින් මගේ සාමාන්‍යයෙන් 1066GB වගේ හොඳ GPU එකක් තියෙන හින්දා මම recommend කරන්නේ high. ඉතින් මීට වඩා හොඳ GPU තියෙනවා. ඉතින් ඒ වගේ මීට මෙතනින් එහාට හොඳ GPU එකක් ඔයාලා තියෙනවා නම් අනිවාර්යෙන් textures කියන setting එක high දාගන්න. ඒ වගේම තමයි VG usage එක අඩු නම් medium range එකේ වගේ දාගත්තට කමන්න. හැබැයි ඉතින් ගේම් එකේ තියෙන ගතිය නැති වෙනවා මේක low දාගන්නත් එපා. එතකොට ගේම් එක නිකන් details blur වෙලා පේන්නේ. ඒකින්ද මේක low දාන්නත් එපා. පුළුවන් නම් medium දාගන්න බලන්න. ඉතින් ඔය ටික තමයි අපිට තියෙන්නේ. ඊට අමතරව තියෙනවා යටින් sky quality. sky quality එක මට ඇත්තට මට මේක අත්‍යවශ්‍ය නැහැ. නමුත් අර recording එක ලස්සනට කරන්න ඕන හින්දා මම sky quality එක පොඩ්ඩක් මේ වගේ ඒ කියන්නේ 175ක වගේ range එකට දාලා තිනවා. මේකෙනුත් අපිට සෑහෙන FPS drop එකක් වෙනවා. ඉතින් මෙතනින් වෙන FPS drop එක cover කරගන්න තමයි මම මේ setting ටික මේ විදිහට හදාගෙන තියෙන්නේ. ඉතින් ඔයාලට සාමාන්‍යයෙන් low end device එකක් තියෙනවා නම් ඇත්තටම මේවා නැතත් කමක් නැහැ. sky quality එක ඇත්තටම එච්චරම වැදගත් නෑ අපිට. මොකද අපි දවස පුරාම අහස දිහා බලන් ඉන්නේ නෑනේ මේකේ. මේ ගේම් එකේ අපිට වැඩි හරියක් වැඩ තියෙන්නේ පොළොවේ. ඉතින් sky quality එක අපිට වැදගත්ම වෙන්නේ නැහැ. නමුත් අර ඔයාලට හොඳ ගේම් ප්ලේ එකක් දෙන්න ඕන හින්දා මම මේක සාමාන්‍යයෙන් 75 වගේ රේන්ජ් එකේ තියෙනවා. ඊළඟ පාර්ට් එක ගත්තොත් ඒත් එකම තියෙනවා light bloom, light shafts, ඒ වගේම motion blur. මේවා අනිවාර්යයෙන්ම ටික් එක වැටිලා තියෙනවා නම් ටික් එක අයින් කරන්න. මට මතක විදිහට ගොඩක් වෙලාවට මේවා ටික් එක වැටිලා තමයි එන්නේ. මේවා ඕෆ් කරොත් අපිට ඉමේජ් එක ක්ලියර් බලා ගන්න පුළුවන්. ඒ වගේම eye strain එක පට්ට අඩුයි. FPS එකත් stable. මොකද almost all pro playersලා මේක ඕෆ් කරනවා. ඔය ටික තමයි අපේ මේන්ම graphic settings වල තියෙන මේන්ම පාර්ට් එක. ඉතින් ඔය ටික අපි හරියට හදාගත්තා නම් අපිට ස්මූත් ගේම් ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි friends මෙතන අපිට මේ ආක් එකේ තව තියෙනවා settings වගේක්. ඒ ටික ඇත්තටම තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා general, advanced, engrams. ඉතින් මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට මෙතන තියෙන settings සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. ඉතින් මෙතනිනුත් ඇත්තටම මේක survival game එකක් මම මුලින්ම කියන්න ඕනේ. ඉතින් survival game එකක් play කරද්දි සෑහෙන කාලයක් යනවා. මම හිතන්නේ මේක මම සමහරකට පොඩ්ඩක් smoothly ඉක්මනට කරගෙන ගියාට මම මේ settings හදාගත්තේ මම ඔයාලට කියලා තියෙනවා මට දවසට play කරන්න වෙන්නේ මේක දවසට පැයක් හෝ පැය දෙකක් වගේ පොඩි කාල සීමාවක් තමයි මේක play කරන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතන්න නිකන් හරි සතෙක් ස්පෝන් වෙන්න යන වෙලාව. එතකොට සතෙක්ව ඩවුන් කරන්න ට්‍රැන්කියු ඇරෝ ගහන්න ඕන ටයිම් එක. ඒකට යාළගේ හෙල්ත් එක වැඩි නම් මම ට්‍රැන්කියු ඇරෝ ඒගොල්ලෝගේ ටෝපෝ එක වැඩි නම් ට්‍රැන්කියු ඇරෝ සෑහෙන්න ගහන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි මේගොල්ලෝ ටේම් වෙන්න ගන්න කාලය. එතකොට ඒ වගේම තමයි මම තාම කරලා නැහැ. අපිට මේ සතුන්ව බ්‍රීඩ් කරන්න පුළුවන්. එතකොට පැටව ගන්න පුළුවන්. ඉතින් ඒවට යන කාලය අඩු කරගන්න මම මේවා setting හදාගෙන තියෙන්නේ. මොකද තමයි අපිට ඒගොල්ලන්ට buff එකක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලොන් imprint කරලා ඒගොල්ලොන්ගේ powers boost කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් time එක අඩුවෙන් කරගන්න ඕනේ විදිහට මම මේ setting ටික හදාගෙන තියෙන්නේ. ඔයාලට ඒ setting උත් ඕන නම්, ඒ කියන්නේ in game setting ඕන නම් අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න. මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් මෙතන තියෙන general advanced setting ටික. ඉතින් ඒ වගේම මගේ setting ටික මම ඔයාලත් එක්ක share කරගන්න. අපි ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන්
අදට මං ඔයාලගෙන් සමුවරන් යනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.